කටක ලග්නාධිපති චන්ද්‍රයා. චන්ද්‍රයා ගමන් කරන්නේ සිව්වැන්නේ කේන්ද්‍රගතව තුලා රාශිය. ඔබේ මමට ඉතාම සුබ දවසක්. ඇයගේ කටයුතු සාර්ථක කරවනවා. ඔබට මවගෙන් උදව් උපකාර ලැබෙන දවසක් අද උදා වෙනවා. විශේෂයෙන්ම දේවල් පිළිබඳව මෙතෙක් නිරාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. බාහිර අධ්‍යාපන කටයුතු බාධා ඇති කරගන්නට ඒ මදුල් මම මේ ගෑනිට කියලා දිනවා මේකට සීනි දාන්න බෑ. ඒ පිළිබඳව බලමුකෝ මේකට සීනි දාලා බොන්න පුළුවන්ද කියලා. කහට 1 කිලෝ කහට දෙන්න ඕනේ. පිළිබඳව දියවැඩේ ආවේදන මැරරම. කුසු. දැඩි අපහසු මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. මීට සුළු මොහොතකට පෙර මොලේ මයිල් ටකරන් ආරක්ෂිලාගේ සුරේෂ් මදුසංකනහොත් ලොකු බිජ්ජා මීගමුව බන්ධනාගාරයෙන් පැන ගොස් තිබේ. මීට වසරකට පෙර බැංකු මංකොල්ලයක් සම්බන්ධයෙන් සිරගත වූ මොහු බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකුට පහර දී පැන ගොස් තිබේ. මෙන්න CCTV දර්ශන. මෙම පුද්ගලයා දුටුවහොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න. ඔහුගේ උපන් ගම වන හොරවපොතාන ප්‍රදේශයේ ජනතාව වඩාත් විමසිලිමත් විය යුතුයි. මෙම පුද්ගලයා ඉතා කපටි හා ඉක්මන් ලෙස පැන යා හැකි අයෙකු බව පොලිසිය පවසයි. මේ කුසුම අන්න අර හොරා බං හිරෙන් බැලලු. කවුද? අර බල් ලොකු පිච්ච කියන එක. ඒක මෙන්න මේ හොරවපොතානට පැනලා තියෙන්නේ. ඉතින් අපිට මොකද? අපේ ගෙදර මොනවා වරකම් කරන්නද තියෙන්නේ? මොකක්ද යකෝ තෝ කියන්නේ? මේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික ඊට පස්සේ වී ටික රේඩියෝ එක යකෝ සල්ලි එහෙම ඔක්කොම ටික හංගපිය අමතකුණා මේ මගේ බැටරි කෑලි දෙක දාලා ටෝච් එක හංගපිය මතක් කරලා තාත්තේ ඔය හොරා හිරෙන් පැනලා මේ තාත්තගේ ටෝච් එක කරා යන්නද? ටෝච් එක කරා යන්න නෙවෙයි තොපේ අම්මා උස්සගෙන යන්නේ යකෝ කිව්වොත් කියන්නේ ගොංග දාවන්නේ යකෝ මෙච්චපා නේ ආගනේ මේ කතාව හොරෙක් ඇවිල්ලා ඌ ටෝච් එකක්ද උග්‍ර මාලයක්ද බඩු මුට්ටුවක් කරන් ගියා තුට එක වටිනවා මොකද ඌ සල්ලි දීලා නෙවෙයි ඒක ගන්නෙ එතකොට ඒ සල්ලි ඔක්කොම උට හම්බ වෙනවා රුපියල් 100ට විකුණුවොත් උට ඒක ලාභයි යකෝ මට ටෝච් එක නැතු වුණාට පස්සේ මම ගිහිල්ලා කඩෙන් ආයෙ සල්ලි දීලා ගන්න ඕනේ මට තමයි අලාභ මගේ මරුණෝක ගිහිල්ලා බයිසිකලේ දාපන් කපඩ කාමරේට ඵලෙ මේ කුසම ඔය වටින කියන දේවල් ටික අයින් කරලා හංගලා දාපන්කෝ මං අර වී කපඩාවට ගිහිල්ලා තව ඉබ්බෙක් දාන්න කියන්න බෑනේ આવොත් ඒක කඩප්පුලිය වී ගබඩාවේ තියෙන වී නෙමෙයිනේ පරණ හිස් බෑග් නේ ඕක මොනවා පරිස්සම් කරන්නද යකෝ උරට එක තිබ්බත් ඌ ගබඩාව දැක්ක ගමන් ගබඩාව ඇතුළට පයින්නවා පැනලෙවල් එකෝ තරාදියව අතරන් ගියොත් ඒකනේ හොරෙක් කියන්නේ තරාදිය අරන් ගියොත් තෝතිලද මං වී ටික කිරන්නේ යකෝ ඌ ආවට පස්සේ මොනවා හරි අරන් යනවා අඩුමතරම තෝ හරි අරන් යන්න පුළුවන් හන්නේ එහෙම දෙයක් වුණොත් මම ඕක ඉන්න තැනට ගිහලා දන ගාලා වදිනවා ඇත්තමයි. මොකද තමස කිව්වේ? මොකුත් නෑ මං ගිහලා ඉබ්බ දාලා එන්න. ඔය ටික අයින් කරලා තියපන් ඈ. ඔය රිමෝට් එක බලලා බලන්න ළමයා. රිමෝට් එක ගන්න ඕනේ මෙන්න ටීවී එක ඇවිදගෙන යනවා. බලමුක කටයිද කියලා. ඉබ්බ දෙන්නෙකුත් දාලා බල්ලත් ගැටෙව්වා. හොරේ තියා හොරුන්ගේ 10 දෙනෙක් ආවොත් ඕක කඩන්න වෙන්නේ. බලමුක මොනවා නිවුස් කියලා. කොයිද කොමේද ගෙදර තිබ්බ ටීවී එක? මම දන්නේ කොහමද මිනිස්සු මං කුස්සියේ පොඩක් බලනවා. එන යකෝ ටීවී එකට කකුල් ලැබිලාද එළියට ගිහින් තියෙන්නේ. යකෝ පේන්නවත් නැහැ ටීවී එක. මම මෙතන සාලේ මැද්ද තිබ්බේ. මේ මිනිස්සුන්ටත් අතේ සතේ නෑ වගේ අප්පා. ෆර්ස්ට් අප් රිපෝට් ගෙවුවත් රුපියල් 100 200යි. පන්දා ගොඩ කාස් ආවට නෑනේ.
ශික් අවිදු හරිනේ. මේ පාරද බං? මුදලාලි රණතුංග මුදලාලිද? නමතු මුදලාලි ඔව්. මම ඇවිල්ලා නෑ බං මට මන් දන්නේ නෑ පාරවල් දැන් ඔබ දන්නවා කියලා පාර මෙතනින් කොට දරගු කියලා මටත් මතක නෑ බං. මෙහෙට පාරක් තියෙනවා මෙහෙට පාරක් තියෙනවා මෙහෙට පාරක් තියෙනවා ඒකනේ බං. අර ඉන්නේ බුලට් එක බලමුනේ. මෙහෙ වෙන්නේ මොනෙක් ඈ මොකද්ද මේ මේක මුන් පැනපු එකේද ඒකනේ බං. ඉර කාරුවන්ගේ නෙමෙයි. මොකද්ද කියන්නේ නෑ මේ ඇදුම මේ හිරකාරයෙක්ගේ මේක මුන් පැනපු එකේ නේද මල්ලිලා පිස්සු කතා කරන්න එපා මම මේ අපි මාස්ටර්ලටකන් ඉන්න අපේ මේ පන්සලේ නාට්‍ය පුරුදු වෙනවනේ සිරකරුවෝ ඔය මිනිස්සුයෝ ඔය නාට්‍යේ නම මං ඉන්නේ සිරකාරයෙක්ට තාම මාස්ටර්ලා නැහැ ගමේ උන් එකතුලා කරන නාට්‍ය අපි පෙන්නනවා ගම් වල ගිහිල්ලා ඒක විසක් අපි වය වුණා නේ මේ අයියේ රණතුංග මුදලාලිලා ගෙදරට යන පාර දන්නේ නැද්ද මෙන්න මේ මෙතනින් පාරවල් තුනක් තියෙනවානේ අනේ මම මෙහෙත් නෙමෙයි මූත් මෙහෙලුවේ මල්ලි මේ රණතුංග මුදලාලි කිව්වේ කවුද මේ අපේ හරි අපේ මේ පොලි මුදලාලිද රණතුංග නෑ නෑ. එයා නෙමෙයි. එයා නෙමෙයි හරි මේ ගොයන් කවන මැසින් නැත්තේ මේ අපේ රණතුංග මුදලාලිද එයාත් නෙමෙයි. එයාත් නෙමෙයි එයාත් නෙමෙයි. එයත් නෙවෙයි නම් කවුද බං හරි දීවර සමිතියේ රණතුංග නේද ඈ නෑ නෑ. අපි එච්චර විස්තරයක් දන්නේ නෑ යා ගැන. බුදු අම්බෝ මෙහෙ ඉන්න රණතුංගලා කැටි අයියා මල්ලිට කියන්නේ මේ රණතුංගල ඕමනේ දුසිංගලන් ඉන්නේ එකම නමින් තියෙන ගෙවල් තියනවා 10 20 වැරදි ගේකට ගියොත් ඒ ආම්මෙන්නේ තේ නෙවෙයි ගුටි නඩු මොකද කරන්නේ ඒකනේ බං. මේ WhatsApp එකේ මේ ප්‍රොෆයිල් එක වෙන්නු. ෆොටෝ එකක් පෙන්නවත් අතුරු ගන්න පුළුවන් ෆොටෝ එකක් පෙන්න කොතර කර වෙරේ ඉන්නේ මොකද අනේ මොන දැක්ක වට හොයන්න පුළුවන් අය ගම මිනිස්සු මන් දන්නේ නැද්ද බලන්න ඔය අතුරුනවාද කියලා මන් දන්නවා මේ අපි මේ රණතුංග මුදලාලිනේ මන් දන්නවා අයියා දන්නවද? මම දන්නවා මල්ලි අපේ මේ රණතුංග මුදලාලි ගෙදර තියෙන මේ පාරේ කෙලින්ම ගෙබු මල්ලි ලොකු අඹ ගහක් තියෙනවා අඹ ගහෙන් ඔබට දාපුකම කෙටීම චුට්ටක් ගියා සුදු පාට ගෙදරක් තියෙනවා තට්ටු දෙකේ ඒක තමයි මුදලාලි ගෙදර බලන්න දුර පේනනේ තට්ටු දෙකක් අර පේන්නේ කො නෑනේ අයියා පේන්නේ නැද්ද නෑ අර රතු පාට වහලයක් එක්ක සුදු පාට තට්ටු දෙකේ ගෙදර අර තියෙන්නේ ඔබට පේනවද බං එහෙම ගෙදර මට පේන්නේ නෑ බං. කවන්නේ අයියා අපි ගේ හොයා ගන්නම්කෝ අපගා ගාවන්නේ ගෙදර කොබමරු ඒකනේ බං. මගේ ෆෝන් එක අයිද මෙතන නේමනේ මේ දරලා ගියත් බං. මේක ඇතුලේ මිනිස්සුෙකුට ඉන්න පුළුවන් දුවා යස වැඩි මට ෆොටෝ එකක් ගන්න දුන්නේ ෆෝන් එක අපි මුදලාලිලා ගෙදරට ගිහිල්ලා ඩොමන්ටි පොලිසියට යවමු බයි මොකෝ බයික් එක විනාශකෙවත් ඉස්සුවද බං. ඇසිඩන්ට් උතන්නේ කොහොමද බං ගෙවලා තිබ්බ බයික් එක ඒකනේ බං. කෝ බයික් එක? අනේ මගේ බයික් එක මම ඔක්කොම සල්ලි ගෙවලා තිබ්බේ උඹට ඇසලාද? දැන් ඉතින් මොනවද කරන්නේ පොලිසියට ගිහලා ඇන්ටි වෙත්තා මොකද මේක රෝසමාන දංගියක් කළා ඒ උඹත් නේ. යකෝ මේ දාගෙන හිටපු පාට දෙක වන්නේ නේද ඒකනේ බං. අඩෝ උනම් මාර කම්බ හොරෙක් යකෝ ඔව් බං. අනේ අරක ගෙවලා තිබ්බ ඔක්කොම බයික් එක නැති වුණා ඇදගෙන හිටපු ඇතුම නැති වුණා දැන් කොහොමද පොලිසියට යන්නේ කිව්වම අපිට නැති දාන්නේ මගේ ෆෝන් එක. කමන්නේ මේව කියලා ඇන්ටි දාමු එතකොට පොලිසිය උඹලා පිළිගන්නවා ඒ හොරාලා තුවරකට මීක මෙන්න කනදේ මරනවා අවදා හපු කතාද නේ බං ඒකනේ බං. ලොකු පිට කියන එක හිරෙන් පැනලාවිලා කියනවනේ බං ඒකනේ බං කියන්නේ. උදේ රේඩියෝ එක දාද්දි කිව්වා බං. ඔක ගමේ ඉන්නකම් කරේම හොරකම්.
නැතුව කොට කියන්ට මගේ ගොයන් ටික කපලා හරිද ටැක්ටරේ ගෙදරට අරන් එන ටිකට ටැක්ටර කාරට ගහලා තේරෙලෙත් එක්කම ගොයන් ටිකයි වගේ වී ටික අරගෙන ගිහලා හොරගම් කරලා ඔව් දඩ හොරා බං. ඉතින් උඹ හිටපන්කො පොඩ්ඩක් හිරේ ඉන්න දේරලට ගහලා මුට හිරෙන් පයින්න තරම් හයියා ඒ විතරක් නෙවෙයි අර හිටපු මනුස්සයෝ දෙන්නගේ සෙරප්පු කුට්ටන් දෙකත් උස්සලමු ඌට කවුද දන්නේ නැහැ බං ලොකු විද්‍යා කියලා දැම්මේ. ලොකු විද්‍යාව මන්නම් හිටන විදියට වගේ ලොකු ඇති වෙන්න නැති බං වෙන්න නැති. බඩ මතකද ධනරාජ පුදරාජයාගේ කඩේට බැලලා මොකද කරේ ඈ ඕක තිබ්බ සකල මනං ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා කඩප්පුලියා මොකද කරලා තිබ්බේ විහිකරු දල්ලි වලට විකුණලා ඒ වගේ කඩප්පුලි වැඩ කරන මිනිස්සෙක් ඉපදුනේ මේ ගමේ විතරයි අහලගන් හතකවත් ලොකු පිටක් කියන බඩ ලොකු පිටක් නෙවෙයි දාන්නනේ මොනවාද පොඩි පිටක් කියලා ලැජ්ජාවට තෙක්කෝ මේ නාකියෝ දෙන්න මේ මාවනයකෝ මේ මාට්ටුකාවට නම් තියෙන්නේ ඒ තරම ප්‍රසිද්ධ වෙලා ජබංකෝ හේ බරා ඔය අර කඩපුලියා ඉන්නවනේ ඔය කඩපුලියා හම්බුනොත් පොලිසියට බාර දෙන්න ඕන නෑ අපි වයසක වුණාට මම කියන්නේ ගම මැද්ද තියෙන කුඹුක් ගහක ගැට ගහලා ඕකට ගහන්න ඕනේ මුකුත් නෑ රංගිරි කටින් එන්න සෙට පරවෙන්න ඕගෝ කියාතු ඕකට ගහලා මදි බං. හොරකම් කරන්න බැරි වෙන්න අත් දෙක කපන්න ඕනේ බං. කපන්න ඕනේ බං. මගේ අත් දෙක කපන්න කොන්නාකි දෙන්න මොකක්ද කියාතු ඒ ශබ්දේ? ගණන් ගන්න එපා ඒ බරා ඊයේ අපි මුණුපුරා ඉන්නේ ගිහිල්ලා මේ කොට්ටුවක් කරන් ඇවිල්ලා ඒක කෑවා බඩ පුරුපුරු ගානෝ වාතේ ඕ බලන්න ගදනේ උඹට වෙයිද වාත පිට කරන්න මටත් වාතේ බං. උදේ අපි වයසක උනාට වැඩ සමෝගේ මට ඕක මූණට මොනිටි උනත් මම කෙලින්ම කියන්නේ පල් හොරෙක් බෑ තාත්තේ ඉඳන් පල් හොරෙක් කියලා උංගෝ මම නම් කියන්නේ ඒවලා ඕක මූණට මුනිච්ච වෙනවනේ මුනිච්ච උනාට පස්සේ බාට් එකෙන් අල්ලගන්නේ හොරාගේ හරිද අයියයි ඊට පස්සේ මම ගෝයන් නෙලනවා වගේ නෙලන්නම් අම්මා මුත්තා මතක් වෙන්න ඕනේ දෙමු දෙයි මනාවක් නැටුව ඒ බරක් ඒ බරක් ඕකට වෙඩි තියලත් මදි ඒ බරක් හරි ඒකයි වෙඩි නම් තියන්නේ අද කියන්නේ ඔච්චර ඉවසවුවා ඉවසලා බැරිම තමයි මේ ආවේ ඔබ දන්නවද මං කවුද කියලා ඔබ දන්නවද නෑ පුතේ අපි දැනගන්නවා ජෝතිපාල වගේ වුණා නම් අසුරකට තිබ්බ පුතේ ඔච්චර වෙලා තොපි දෙන්න කාටද වෙන්නේ කියපන්කෝ අනේ කාට පයින්තරතර නෑ ලොකු පිංචට වෙන්නේ නැද්ද අනේ මම පයින්නේ ලොකු පිටේ ඇයි ඉතින් බය වෙලා අනේ නෑ ඇයි බය වෙලා දන්නවද ඌ කවුද කියලා මම අනේ මොකද අතරගෙන සන්තෝෂය කවුද පව්කාරයා අපි පොහොරා ඇයි කිව්වේ ලොකු පිංච පව්කාරයා කියලා අනේ ලොකු පිටේ පොහොනේ යාර පිංගාරයි අතගනින් මේ තොපි දෙන්නා කිව්ව බලු කතා ඔක්කොම ඇහුවා තොපි දෙන්නා කිව්වා මාව මොලෙච්චි වුණාම මොකද්ද ගහක බෙදලා ගහනවා අනේ නෑ අපංකෝ අර මේ ගහයි වදිනවද මොකරද නේ බරා ආයි කිව්වා මට නෙල්ලනෝකෝ නෙලිල්ලා කවුද කිව්වේ කියපන් කවුද හොරා එතකොට අපි අනේ බය වෙලා අඩපල දෙන්න හරි තොපි දෙන්නගේ වයස බලලා මම යන්නේ නැත්තම් කියනවා දත් ඇද්ද පුකෙන් එන්න හරිද පුතේ
පුතාට මේ ගමේ ඇති වෙනකම් හොරකම් කරන්න අපි දෙන්න පුළුවන් වෙලාවක පුතාට ඇවිල්ලා උදව් කරන්න. ගලපන් ඔච්ච එක. අනේ පුතේ දුක කලවල යන්නේ පුරාම මේ පිස්සු ගෙරින්න බා මේ වෙලාව. මේ? මගේ නම් මුකුත් නෑ පුතේ. ඒක තමයි. මුගේ උන්ට පුකෙන් එන්න කලින් ඔක දෙන්න ගියා. අපේ අම්මා. අනේ පුතේ ඔක නෝනා නිවසිරේකට දුන්නේ දාන්නම කියලා ඒක මැරිලා දැන් වලේ පසුත් වෙලා ඉන්නේ මොකක්ද? ඔය අංගගත්ත ගිරේ දාපන්. අංගගත්ත ගිරේ දාපන් ජාත. අංගගත්ත ගිරේ දාපන්. ඔව් දාපන්. දෙන්න තමයි දාගත්ත. තෝ ගාවේ මොනවද තියෙන්නේ? තෝ ගාවේ මොනවද තියෙන්නේ? මට නම් මුකුත් නෑ පුතේ. මගේ දාපන් ජාත. මගේ ඒක විතරයි. දෙන්න අනේ රතු. තොප් දෙන්න මේක කාට හරි කියලා තිබ්බොත් ඔයන් ඇවිල්ලා මරන්නේ හරිද? ලොකු පිට කියන එක හම්බුනේ නැහැ දැක්කේ නැහැ. හරිද? යකෝ මගේ කිරේ අරගෙන ගියා අවුරුදු 20ක් තියන් මං ගාව දීප කිරේ. මගේ ඔරලෝ ගෑනි බලක් කරන්නේ දෙච්ච කරා. අනේ මගුල යමං පොලිසියට ගලන්නේ තාම යමං. ඇටි ගලුලද කොයිද ඔය බ්‍රක්. ඉතද ගිල්ල දිල්ලි. ලෙමු කැට ගාලා වසවර්තිය. අනේ කවුද ඉන්නේ අපි හොරගම් කරා. අපි හොරගම් කරලා ඉවරයි. අනේ බලන්න කොහොමද කියවක ගම්මැද්දෙන් මේව පුදුවක් කරේ තියාගෙන යන්නේ. යකෝ මගේ ජීවිතේට මෙහෙම වෙලා නැහැ බලන්න. මගේ කවුද අසුපාට අදින්න බබෝඩිය විදලා LPL එක ළඟ ළඟ වෙනවා. ඔයාට පුළුවන් ඒ තරඟ අරහා මුදල් රහ තයාග දිනා ගන්න. සජීවී තරඟ නරඹන අතරතුර කොමන කන්නේ දිනයිද වැඩිම ලකුණු ගහන්නේ කවුද ලකුණු කීයක් ගහයිද යන පුරවකතනය කරලා ඔයාට මුදල් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔයා ජයග්‍රහණය කරන මුදල් iPay UPay සම්පත් විස බැංක් ට්‍රාන්ස්ෆර් වෙන පේමන්ට් මෙතඩ් හරහා අතනම ලබා ගන්න පුළුවන්. ඔයා Google එකට ගිහිල්ලා 1S කියලා සර්ච් කරලා ලියාපදිංචනකොට මම මේ දන ප්‍රවර්ධන කේතේ භාවිතා කරොත් ඔයාට ප්‍රසාද දීමනා දිනා ගන්න පුළුවන්. දවල් හොරකම් කරනකොට රෑ හොරකම් කරන එක මාරු. අවුවත් නැහැ. පටසි. මේ යෝධය හැඩල් එක ලොක් කරලා. යකෝ මේක මේ හත පිකාර සම්මානයක් දෙන්න ඕනේ. අයියා පෙප්පා. පාරන මුලන්සරක්. යකෝ. උණු කරවල ගතකුත් වෙනවා. මොකක් හරි වෙන්නද යන්නේ. මහත්තයා අනේ මේ මම මේ බයික් එක පොඩ්ඩක් ඉල්ල ගන්න ආවේ මේ අපේ ආච්චි අමාරුලා මේ ස්පීඩ් තාන්න ගිහින් තාන්න කියලා. ඔව් මහත්තයා ගෙදර කවුද? මම මේ ගෙදර ආත්මේ. ආත්මේ? එතකොට මේ හොල්මනක්ද? පවුලපා. මෙතනින් උඹ යනවද? එහෙම නැත්නම් මගේ ක්‍රමයට යවන්නද? විනාඩියක් ඉන්න. 500යි 1000යි 1500යි
මේක තියාගන්නකො. මල්ලි මොන් කරපම් මේක දෙක අයරන්න කලින් මොන් කරලා කඩමු. අයියට බැරි මේ ගෙදර ගාව පොඩ්ඩක් බය කරන්න. බය කරලා තියාගත්ත නේ ඉවරයි නෙවෙයි. බෑ මල්ලි මම දෙපාරක් බය කරන් ගිහින් හොඳට කාලෙ ඉන්න ගෙදරුත් ගියා. ඈ? ඔව් මල්ලි. එච්චර වසයිද මේක? ඔව් ඕක බය ලයිට් බිලටයි වතුර බිලටයි විතරයි. එතන මේ හොල් මඟට බය නැහැ. බෑ නෑ. ගෑණි ගෑණි නෑනේ ඔකට. මේ අයියේ අහන්නකො. අයියගෙන් සුපර් පවර් එහෙම නැද්ද? සුපර් පවර් ටිකක් දාලා මෙන්න මේ කඩල දාලා ගමුකෝ. බෑ වෙන්නේ. ඔබ වැඩ කරන්නේ නැහැ මේ ලෝ වලට. මේ කණක පොලිටි නෑ. මේ ඒක නෙවෙයි දැන් මට මොකද අයියා උදව් කරන්නේ? ටැස්මන් සීරනේ. ශ්‍රද්ධකවන්නේ පනීති මගෙන් ගුඩි ගණ්ඩ තමයි යදන්නන්නේ අයියෝ මෙන්න මේ කෝතේ ඇහැරිලා නෙවකෝ අයියේ දැන් මොකද කරන්නේ? දැන් ප්ලෑන් B ඒ මොකක්ද? බලන් ඉන්නකෝ. ඒයි මොකද තොපි දෙන්න මගේ බයිකුට එදගෙන කරන්නේ බලන්න බයික උසල්ල දන්නේ මෙන්න හොරේ මෙන්න හොරේ මොනසෙත්තකද දෙයක්පු මගේ ගෙතරද කළ මම කෑගන්න අයිසේ මොනවද කියවන්නේ මම මේ වෙඩින් එකට ගිහින් එන ගම ඒනකොට තමුසේක බයික් එකට මෙන්න මේ පට්ට පල් හොරා නැගලා ඉවරලා මෙන්න මේ හැන්ඩල් එක කඩන්න හදනවා මේ බයික් හැන්ඩල් එක ලොක්නේ පයින් ගා කඩන්න නැතුව මම බෙල්ලෙන් අල්ලන් ඉන්නකොට තමයි තමුසේ එළියට ආවේ කටව හපන් මොනවද කියන්නේ කටව හපන් අයියා කතා කරන්නේ මයි ෂොරිය තරමලි මුද හොරා මේක තමයි හොරා අයියා පේන්නේ නැද්ද මේ වගේ මේ කිට් අඳින්නේ කොහෙද බන්ධනාගාරේ ඉන්නේ මේක තමයි අර නිවුස් වල පෙන්නව මේ ලොකු පිටිය කියන එක අතකොත් මේ බලන්න හොර කූණ පේන්නේ දොර මූණ මේක පට්ටමල් හොරෙක් වෙලාවට අතන වුණේ අපි ඉතින් පෑ වෙනකම් පොඩ්ඩක් අඩියක් දාලා පාරේ ඉන්නකොට තමයි ඕක ඔක්ක දැක්කේ හරි බලන්න අම්මුක ලොකු විජ්ජ පොඩි කරලා ගන්නම්කො thank you හරි ඕ මොනවද මේ යන්න දෙන්න බා නෑ මගේ ගෙතාවකට කොහොමද යන්නේ එන අයියේ රාජ්‍ය ලොකු විජ්ජ අවියා මගේ ගෙදර දැවිලා මගේ බයික් එක උත්තන්නකෝ මම හොල්මනක් බා. ඔය මම බීලෙන්නේ ඔබ කියන කතා මම අන්න යකෝ මගේ බයික් උඩට ඉන්න මට විතරයි නැගිටු මම හොල්මනක් එක ඒ දෙපාරක්ම බය කළා ගැව්වේ ඔබ. මට හොල්මන් දිවන්නේ